අයිබෝන් යාළුවනේ ගොඩ දවසකින් තමයි මම මේ වීඩියෝ එකක් ගේන්න හදන්නේ. මට හිතුණා අද දවසේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා මගේ දවසේ වීඩියෝ එකක්, දවසේ කතාවක්. ඉතින් මට ඉරිදට තමයි ඕෆ් එකක් තියෙන්නේ. මම වැඩ කරන්නේ කොළඹ, මගේ ගම ගාල්ල. ගාල්ල යන්න ලෑස්තිලා මම මේ බස් එකට නැගලා යන ගමන් තමයි ඔයාලට මේ වීඩියෝ එකක් කරන්න ලෑස්තිනේ. ඉතින් ඉරිදා දවසට අපි පවුලේ කට්ටියත් එක්ක ගිහිල්ලා එළියට ගිහිල්ලා පොඩ්ඩක් කෑම වේලක් කාලා පොඩ්ඩක් එන්ජොයි කරලා ඉන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ගෙදර යන ගමන් ඔයාලට මගේ දවසේ කතාවක් ගේන්න හදන්නේ. ඉතින් ඊයේදී හවස් වුණා. හවස් වෙලා මේ උදේ පාන්දර තමයි මේ අපේ ගෙදර වටපිටාව බලන්නකෝ. අපේ ගෙදර වටපිටාව හරිම ලස්සනයි. කොළඹ වගේ නෙමෙයි, කොළඹ තට්ටු බිල්ඩින් පිරීලා. ඉතින් මේ ගස් කොළන් එක්ක ඉන්නවා කියන්නේ හිතට මාර සැනසීමක්. බලන්න තනිකර කොළ පාටයිනේ පරිසරෙම. මේ තමයි අපේ ගෙදර තියෙන මාළු ටැංකිය. හැබැයි මාළුව නම් පේන්නේ නෑ. මාළුව ඒ තරම් පේන්නේ නැති තරමට පාසි හැදිලා. බලන්නකෝ මේ ගෙදරට එන පාර. බලන්නකෝ පරිසරයත් එක්ක මීදුම මේ ලස්සන්ට ඒ ගස් කොළන් අතරින් එන්නේ මාරම සීතල හුළඟුත් එක්ක ගස් කොළන් එක්ක ඉන්න තරමට හිතට සැනසීමක් නෑ. ඇත්තටම මොකටද ජොබ් එකක් කරන්න කියලාත් හිතෙනවා, ගෙදර ඉන්න නැත්නම් කියලා හිතනවා. ඉතින් මගේ අපේ ගමේ පරිසරය මම ඔයාලට ෂෙයා කරගන්නේ. ඉතින් අපේ අම්මයි තාත්තයි ගෙදර ඉඳන් කරන රස්සාවක් තමයි මේ කුරුඳු. අපේ පැත්තට ආවේනික ශාකයක් තමයි මේ කුරුඳු කියන්නේ. අපේ අම්මා තමයි ඒවා වැඩ කරන්නේ. මේ ඉතින් ඒ කුරුඳු ගස් හරිම සුවඳයි. ඔයාලා දන්නවද මේ කුරුඳු ගස් වලින් ගොඩ ඖෂධ හදන්න ගන්නවා කියලා. මේ තමයි මේ කුරුඳු වලින් පොතු අර ගහ හොඳට සූරලා ගත්තාම තියෙන ඔය කුරුඳු පොතු. ඒවා අපි ගන්නෙ නැහැ. නමුත් මේ වගේ කුරුඳු මේ තියෙන්නේ මේ වීඩියෝ එකේ පේන විදිහට මේ තමයි අපේ තාත්තා. තාත්තා තමයි වැඩ කරන්නේ. අම්මයි තාත්තයි තමයි කරන්නේ. ඉතින් ඕක කරලා තමයි අපිට මේ තරම් දුක් මහන්සියලා තමයි අපිට රස්සාවක් කරන්න ඉගැන්නුවේ. ඒ කුරුඳු වැඩත් එක්ක කරන කට්ටියට ඒවා නැතුවම බෑ. ඒ කියන්නේ ඒවත් එක්කනේ ඉන්නේ එයාලා. ඒ කුරුඳු ගස් වලින් ගන්න මේ අර පොත්ත තමයි මේ පවනේ දාලා වේලන්නේ. ඒ වේලෙනකොට ඒ පොත්ත රවුම් වෙනවා. වේලෙන්න රවුම් වුණාම තමයි මේ ඕක ඒ කියන්නේ මිටියකට ගන්න පුළුවන්. බලන්නකෝ ඒකේ මේ පාට හරිම ලස්සන පාටක්. ඒ වගේම සුවඳයි, රස. බලන්නකෝ උරුඳු කෑල්ලක් කාලා මාරම රසයි. ගාල්ලේ ඇවිල්ලා ගාල්ලේ කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ කවුද මේවා කාලා තියෙන්නේ කියලා. බලන්නකෝ ඒ වේලපු කුරුඳු ඇතුළට අර පොඩි කෑලි පුරවලා තමයි මේ පවනේ වේලන්නේ. බැලක් බැඳලා ඒ පවනේ වේලෙනකොට තමයි ලස්සන පාටකට තියෙන්නේ. බලන්නකෝ මේ ඒව මාරම ලස්සනයි. මේ ඉතින් මිල අධිකයි. අධික වුණාට ඒවා මේ තත්ත්වෙට ගන්න මාර වෙහෙසක් දරනවා. මේ ඉන්නේ අපේ චන්ඩියා ගෙදර ඉන්න. බලන්නකෝ ඉන්න තැන අනිත් එක්කෙනා මේ ඉන්නේ. මෙයාගේ නම රොකි. මෙයා හරිම දඟයි, එල්ලෙනවා. කරේ නගින්නම ලෑස්ති වෙන්නේ. අපි මේ අපේ ගෙදර පිටිපස්ස බලන්නකො ලස්සන කොළ පාට පරිසරයක් තමයි. නිතරම ගේ වටේටම තියෙන කොළ පාට පරිසරය. කොළ පාටින් පීරිලා ලස්සන කොළ පාට මේ තියෙන්නේ අර කුරුඳු පවනේ දාලා වේලනේවා. හරිම ලස්සනයි මේ කුරුඳු. මන්නම් ආසම පාටක්. දැන් අපි යන් කුරුඳු කොහෙද තියෙන්නේ කියලා, වවල තියෙන්නේ කියලා පෙන්වන්න. මේ තියෙන්නේ අපි කුරුඳු කියන්නේ ඉඩමට යන පාර. අපේ ගෙදර තාත්තා පොඩි කියන්නේ
මේ ගව ගොවිපලක් කරගෙන යනවා. එයාලා නම් දැන් නෑ ගවයෝ ටික නන්නේ කන්න අරන් ගිහිල්ලා තාත්තා. බලන්නකෝ මේ කැලේකට වගේ යන්න තියෙන්නේ. කැලේකට වගේ මේ ඉන්න ගව මඩුව තමයි තියෙන්නේ. තාත්තා හරි ආසාවෙන් තමයි ඒක කරගෙන යන්නේ. බලන්නකෝ මේ සත්තු ඉන්නවත් දන්නෙත් නෑ. මට නම් බයත් හිතෙනවා මේ සත්තු ඉඳීද කියලා. මේ ගොඩ කාලෙකින් යන්නේ. මේ පේන්නේ වලට මේ කුරුඳු ගස්. මේ තියෙන කුරුඳු ගස්. කුරුඳු ගස් වල කොළ පවා බෙහෙත් ඖෂධ වලට ගන්නවා. බලන්න මේ සරුවට වැඩුණු කුරුඳු ගස් හරිම මේ ඒ කොළයක් පොඩි කරත් හරිම සුවඳයි. කුරුඳු ගහේ ඉඳලා මේ කොළේ ඉඳලා පොත්තේ ඉඳලා හැම දෙයකටම ওই ගහම ගන්නවා. ඒකයි ඖෂධ ගහක් කියන්නේ. කන්න මේ මාළු වලට හැම දෙයකටම කුරුඳු අත්‍යවශ්‍ය මේ කුළු බඩුවක් වෙලා තියෙනවා අද කාලේ. මේව කුඩු කරලා උණු වතුර දාලා පොඩ්ඩක් බොන්නකෝ හරිම ඇඟට ගුණයි. ඒක වගේම කෙට්ටු වෙනම ගුණදායක බලන්නකෝ මේ ඒ පේල් අර කුරුඳු වගාවේ මේ ඒ කුරුඳු මේ පැල කරන තියෙන විදිහ එක පේලීකට ලස්සනට මේ බලන්නකෝ පඳුරක් තියෙන්නේ කුරුඳු පඳුර තමයි මේ පඳුර පිටින් කපන්නේ පැහුනහම ටික ටික තමයි කුරුඳු මේ කපාගෙන ඇවිල්ලා අර මේ අපේ අම්මයි තාත්තයි කරන විදිහට මේ සුද්ධ කරලා පවුනේ දාලා වේරලා මේ විකුණන්න සලස්සන්නේ. අපි දැන් අපේ අම්මගේ වගාව බලන්න. මේ තියෙන්නේ කුරුඳු තාත්තා ඕක තමයි බලාගෙන හදාගෙන කරගෙන ඉන්නේ. ඒ වගේම මේ අපි යන්කෝ අපේ අම්මගේ වගාව බලන්න. අම්මත් පොඩි පොඩි එළවලු පැල මේ හිටවල තියෙනවා. ගෙදර තමයිනේ දෙන්නම. ඒ දෙන්න ආසාවෙන් තමයි මේව කරගෙන යන්නේ. හරිම ලස්සන පරිසරයක් තමයි මම නම් ආසම ගෙදර හැම තැනම ඇවිදින්න යනවා. ගේ යසර වෙලා ඉන්න බෑ. අර කොළඹ ගියත් ඒ කියන්නේ අසර කාමරවල අසර වෙලානේ ඉන්නේ. ඒත් ඉතින් මම ආසම මේ ගමට ගියාම හැම තැනම ඇවිදින්න. ඇවිදින්න තමයි මම ආසම. මේ අපේ අම්මගේ එළවලු කොරටුව. යමුකෝ බලන්න අපි ඇතුළට. අම්මලා ඒක ලස්සනට හදලා තිනවා. දැන් නම් මුල් දවස් ටිකේ ලස්සන තියෙන්නේ නැති දැන් නම් පොඩ්ඩක් තනකොළ එහෙම වෙවිලා. කොච්චි පේන්න තියෙනවා. තව බණ්ඩක්ක තියෙනවා. උඹුට පේන තියෙනවා. කොච්චි ගහේ බලන්නකෝ සරුවට වෙච්ච කොච්චි. අපේ අම්මගේ පළදාව. හරිම ලස්සනයි. මේවා දැක්කහමත් බත් එක අරන් ඉවිලා ගහ ළඟ ඉඳන් කන්න හිතෙනවා. ඒ තරම් පිරිසිදුවට ආයි සෝදන්න ඕනේ නැහැ. පිරිසිදුවට ලස්සනට තියෙනවා. ඒ තරම් මේ වසවිස ගහලා නැහෙනේ. මේවා අපේ ගොම මේ කාබනික ගොම තව කොළ ಜಾති දාලා සරුවට පස හදලා තමයි මේවා මේ හිටවල තියෙන්නේ. ඒකින්ද වසවිසෙන් තොරව මේ එළවලු හොඳට හැදෙනවා. බලන්නකො මේ බණ්ඩක්ක එහෙම බණ්ඩක්කවල මේ බලන්න සරුවට හැදෙනවා. මේකත් හැදීගෙන යනවා. තාම මේ බණ්ඩක්ක වගාව නම් මුලින් ඉඳලම මේ හොඳ සරුවට තිබුණා. දැන් නම් පොඩ්ඩක් අර මේ වයසට ගිහිල්ලා වගේ ගස් ටික ඒ අර ගොඩ කාලයක් තියෙනකොට එහෙම වෙනවා. බලන්නකො මේ තියෙන අමු මිරිස් වගාව ලස්සනයි. අමු මිරිස් මේ දැන් එළවලු අද ගණන් කාලේ මේ වගේ තමන්ට මල් පෝච්චි එක හරි මේ හිටව ගන්න තියෙනවා ගොඩාක් හොඳයි. පැල දෙකක් තුනක් හදාගත්තත් ඇති. මේ අමු මිරිස් ටිකක් ඔය වගේ බණ්ඩාක ටිකක් වම්බොටු ටිකක් හොඳටම ඇති. ගෙදර එළවලු නැති කාලෙට මේ හදාගන්න. බලන්නකො හරිම ලස්සනයි. අපේ අම්මගේ වගාව කොළ පාටම තමයි අපේ පරිසරයේ ගෙදර පරිසරයේ කොර පාටම තමයි. ආයි කොළ පාට මේ බලන්න බණ්ඩක්ක මේ වම්බොටු තමයි හොඳම වම්බොටු මෝජු මාරම රසයි. වම්බොටු මෝජුව
මේවා වසවිස නෑ, මේවා පණුවොත් නෑ ඇතුලේ. අර කඩින් ගේන ඒවනම් පණුවොත්නේ. කඩින් ගේනකොට ඉතින් 1යි 2යි ගන්න පුළුවන්. බලන්නකෝ ඈතින් පේන ලස්සන මාර view එකක් තියෙන්නේ. පරිසරය නම් මාරම ලස්සනයි. මං කිව්වනේ මම මාසෙම ගමට ඇවිල්ලා මේ වගේ ඇවිදින්න කියලා. මාරම ලස්සනක් තියෙන්නේ. දැන් දැක්කනේ අපි අම්මගේ එළවලු කොරටුව. දැන් අපි යමු. හිමින් යමු. අපි ගෙදර පැත්තට ගිහිල්ලා ගෙදර පැත්තේ ලස්සනත් ඔයාලට පෙන්නන්න අද මම ගොඩ කාලෙකින් තමයි ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්නේ. මම ටික ඔයාලට මගේ කතාව ටික ඔයාලට වීඩියෝ වලින් එවන්නම්. මමත් පොඩ තමයි මේ වීඩියෝ හද ඔයාලට කරන්නේ මම රස්සාවත් කරන ගමන්. ඉතින් ඔයාලා මාත් එක්ක මගේ වීඩියෝ බලන්න හැමදාම එකතු වෙන්න මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගය දක්වන්න මම ආදරෙන් ඉල්ලනවා. ඔයාලත් එක්ක හැමදාම මම වීඩියෝ අරගෙන එන්න. අපේ තාත්තා තවත් ගන්න සත්ත්ව පාලන මේ සත්තු జాතියක් තමයි මේ කුකුල්ලු. කුකුල් පැටවුත් ඉන්නවා. කුකුල්ලු 10ක් 15ක් වගේ ඉන්නවා මේ ඉන්නේ. කුකුල්ලු ටික. අපේ තාත්තා තමයි මේ එකත් කරගෙන යන්නේ. පොඩ ඉතින් මේ කුකුල් ලොන්ඩ සාතු සප්පායම් කරන්න ඕනි. මේ ඒ කියන්නේ හොඳ මේ වතුර කෑම බීම හැමදේම දෙන්න ඕනේ. මේ අනිත් ඉන්න ටික. එයාලා නම් පැටවු තාම කියන්නේ මසට නෙමෙයි අපි මේ කුකුල්ලු හදන්නේ. බිත්තර වලට තමයි. මස් වල නම් කවදාවත් එහෙම දෙන්නේ නැහැ. මේ අපේ තාත්තගේ වැඩ තමයි. ඉතින් පොල් මේ අපි පැත්තේ පොලුත් හොඳයි. මේ පොල් වගාවත් හොඳට සරුවට තියෙනවා. මේ බලන්නකෝ මේ ලොකු පොල් జాතියක් තියෙන්නේ. මේව දන්නවද ඔයාලා? මේව තමයි මේ පැණි කාමරංග. මේව ඇඹුල් නෑ. හොඳ රස පැණි කාමරංග ලුණු ටිකක් දාලා මිරිස් කුඩු ටිකක් දාලා ගත්තනම් මාරම රසයි. හරිම රසවෙන් බීමත් හදනවා. බීලා නැති අය බීලා හදලා බලන්නකෝ. මාරම රසයි. ඇඹුල නෑ. ඇඹුල జాති එකක් තියෙනවා. මේ තමයි අපේ මම ඉස්සෙල්ලාත් පෙන්නුවේ අපේ ගෙදර පරිසරය. හරිම ලස්සනයි. මේන් අපේ චණ්ඩිය කොහේ යනවද මන් දන්නේ. ඒ පාර ඒකට පයින්නද කොහෙද හදන්නේ. කියන දෙයක් නම් අහන්නේ. ඇයි ඉතින් මාළුවෙක් ඉන්න ඕක ඇතුලේම ලොකු මාළුවෙක් ඉන්නවා. තව ටිකකින් වැටුණා. මේ මාළුවෙක් ඉන්න මාළුවට තමයි කුරුමානම් අල්ලන්නේ. මේ එයා හැද චණ්ඩියෙක්. ඒකයි. චණ්ඩි පැටියෙක්. චූටි කාලේ චූටි ගේනකොට දැන් නම් ලොකු. තමයි අපේ ගෙදර. මේ තමයි මේ කුරුඳු පැල මෙතනක් තියෙනවා. පොඩි කුරුඳු පැල. මේ අනෝදා අපේ ගෙදර තියෙන පොඩි එළවලු జాති. ඒ කියන්නේ එළවලු වගේම පළතුරු జాතිත් තියෙනවා. අනෝදා හොඳයි. අනෝදා ගල් වලට හොඳයි. ගල් අර බඩේ ගල් හැදෙන හොඳ මේ බීම එකක්. හොඳ මේ එනර්ජි එකක් එනවා. මේ තියෙන අර කුරුඳු පැල. ඉතින් හවස අපි මමයි හස්බන්ඩුයි මගේ බබායි එක්ක යනවා පොඩ්ඩක් ඇවිදින්න. එළියට බබාව පොඩ්ඩක් පාක් එක්ක යන්න කියලා තමයි මම කල්පනා කරේ. අපි තුන් දෙනාම ගියා මේ පාක් එකට යන්න කියලා. අපේ චූටි පැටියගේ මූණ බලන්නකෝ. තරහ වෙලාද කොහෙද? චණ්ඩියෙක් කොහොම හිටියට දොයි මත්තේ බලන්න හැමදාම බයිසිකල් යනකොට දොයි මතේ තමයි ඉන්නේ. අපි දැන් මේ යන්නේ බබාට පාක් එකට එක්ක යනවා. මේ සෙල්ලම් කරන්න එයා ගේම් ඉඳලා මේ එළියට පොඩ්ඩක් එක ගියනේ. අපි මං කිව්වනේ මං ඉරිදාට තමයි ඕෆ් එක තියෙන්නේ. ඉරිදා ගියාම තමයි අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා චුට්ටක් එන්ජොයි කරලා බබාවත් පාක් එකට එක්කන් ගිහිල්ලා ලස්සනට මේ එළිය මොනවා හරි කාලා අපි ගෙදර එන්නේ. ඉතින් හැමදාම බබාගේ තියලත් බෑනේ.
එළිය පාළිය පොඩ්ඩක් පෙන්වන්න එක්ක යන්න කියලා තමයි අපි හැම නිතරම මේ කල්පනා කරන්නේ. බලන්නකෝ අපි දැන් මේ එතන පාක් එකට තමයි මේ ආවේ. එතන පාක් එකට තමයි මේ ආවේ. බලන්නකෝ දෝනි මේ පාක් එකේ සෙල්ලම් කරන්න දුවනවා. මේ කෙලින්ම දුවන්නේ අර ප්ලේන් එකක් තියෙනවා. ඒ ප්ලේන් එකට තමයි එයා ආසම. එයා සෙල්ලම් කරන්න. මේ චූටි පැටියා. හරි හුරතල් චූටි පැටියෙක් තමයි මටත් ඉන්නේ. එයා ආසම මේ ලිස්සන බෝට්ටේ යන්න. මේ තමයි මේ පාක් එක. ළමයි හවසට ඉතින් එනවා සෙල්ලම් කරන්න. ළමයි වෙක්කන් එන්නත් ඕන පාක් එකට මේ සෙල්ලම් කරන්න. නැත්තම් ගෙයි අස්සටම වෙලා ඉන්න එක මේ ළමයින්ටත් හොඳ නෑ. මේ බලන්නකො මේ ලිස්සන බෝට්ටුව යනවා. හරි ආසාවෙන් එයා සෙල්ලම් කරනවා ලිස්සන බෝට්ටුවේ. මේ තමයි මේ අපි පැත්තේ තියෙන පාක් එකක්. හවසට පොඩි ළමයි හරියට එනවා මේ පාක් එකේ සෙල්ලම් කරන්න. ඉරිදටනේ හැමෝටම මේ නිවාඩු තියෙන්නේ. ඒ නිවාඩු දවසට තමයි හැමෝම ළමයි එක්කගෙන පාක් හරි වෙන කොහේ හරි එකයි. ඉතින් මේ දැන් පාක් එකට ගිහිල්ලා ඉවරයි. දැන් අපි ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා බබාත් එක්ක මේ පොඩ්ඩක් ඉන්න කියලා කල්පනා කරේ. එහෙනම් නැවත අපි හමු වෙමු අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක. මම ඔයාලට පොඩ වීඩියෝ එක ගේන්නම්. ගිහින් එන්න. බයි.